එකපාරට නිකන් පුස් ගයිතන්නේ. කොහොමද යාළුවනේ ඔන්න අදත් අපි වීඩියෝ එකක් අරගෙන ආවා. අද නම් අපි අරගෙන ආපු වීඩියෝ එක දමාම්මවට එකක් නෙවෙයි. දමාම්මල ඉඳලා කිලෝමීටර් 200ක් විතර දුර තියෙන අල්හසා කියන ගමේ තියෙන ලස්සන ෆාම් එකක්. ෆාම් එකකුත්ම නෙවෙයි. ඒක මේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා පොඩි ළමයිට සෙල්ලම් කරන්න. එතකොට මේ සෞදියේ ඇත්තටම අපි කවුරුත් දන්නේ නැහැනේ සෞදියේ මේ හාල් තියෙනවා කියලා. ඇත්තටම ඒ ෆාම් එකට ගියාම අපි යනකොට නම් ගොයන් කපලා ඒවා මේ වී අරගෙන ඉවරයි. මේ ඒ වුණාට මේ හොඳ කැකුළු හාල් තියෙනවා. මේ සෞදියේ හදන කැකුළු හාල් තියෙනවා. මේ ගාන නම් ටිකක් වැඩි. කිලෝ එකක් රියාල් 20ක් වගේ වෙනවා. මේ ඒ වුණාට ඉතින් මේ කවුරුවත් හිතන්නේ නැහැනේ සෞදියේ මේ ගොයන් හදනවා කියලා. මෙච්චර මේ කාන්තාරයක් වගේ තියෙන රටක මේ එහෙම එළවලු පළතුරු ඒවනම් සාමාන්‍යයෙන් හැදෙනවා. ඒ වුණාට මේ ගොයන් වගේ දෙයක් හදනවා කියලා කවුරුත් හිතන්නේ නැහැනේ. එනට මේ සෞදියේ හාලුත් තියෙනවා. ඉතින් මේ ඒක ගොඩක්ම විශේෂත්වය. මේ තියෙන මෙහෙ අදපු අය මේ වීජාති ටික වීජාති මේ තියෙන මෙන්න අරක තමයි ගණන් මේක අර දුඹුරු පාට එක. මේකද? ඔව්. මේ තියෙන ඒගොල්ලෝ හදපු මේ කප්සයකුත් එන්නද මේකේ. හොඳට තියෙනවා ඒ කුඹුරු වල. එහෙලා තියෙන ගොයන් කපන කාලේ ඒකයි. ඒක ඇතුළෙන්ට ගාස්තුවක් ගන්න අපිට ඕන තරමකට යන්න පුළුවන්. ඉන්න නිදහසේ ඉන්න පුළුවන්. ඒක නිකන් හට් වගේ ගහලා තියෙනවා. මේ ඕන කෙනෙකුට ෆැමිලි එකක කී දෙනෙක් හිටියත් ගිහිල්ලා ඉන්න පුළුවන් ප්‍රමාණයට හට් එක හදලා තියෙනවා. එතකොට ගොඩක් හදලා තියෙනවා. ඊට පස්සේ පොඩි ළමයිට සෙල්ලම් කරන්න එතකොට සත්තු හැමදේම තියෙනවා. ඉතින් මේ මැදින් ගොඩක් දුර ගෙවාගෙන ගියපු ගමනක්. ඔයාලත් බලන්නකො ඉතින් කොහොමද කියලා. ඔව්වයි. මේ බෝල් එකේ වතුර නිකන් බොර පාටයි නේ. ඇටි තමයි. මොකක්ද නමනේ? අමිත්. ඉවරයි ගලවල ඔක්කොමනේ නේද අපරාධ කලින් ආවනම් හරි බෑ ඔක්කොම ගල්ලා සූර්යකාන්තට ස්ලීක් අම්මයි පුතයි යගේ නේද මේක මේ කන්නේ මේ වැලි තමන්ද මේ ඒක පාට නිකන් පුස් ගයිතන්නේ
අපටද මේ මොනවනේ මේ විතර නේද? මෙයා මේ ලොකුයි නේද? මේක අරකට වතුර දාන එකට. කෑල්ලවද්ද දන්නේ. ඔව්. ප්‍රශ්නේ ඉන්න එපා කියලා. අරයා බලන්නකො රකින්න හැටි. ඒ බිට්ටන් කියලා කිව්වා. ගියාද ඥාතිත් දන්නේ නැහැ මොකේ නේද? ඔව්. මේ නිකම්ම කූඩුවට ඇවිල්ලා තියෙන්නේ. තනියට ඇවිල්ලා තියෙන්නේ. අර දෙනකොට අයියද? පොඩෙන් වනන්න නැති ඉන්නකොට. අයියෝ දැන් යන්නේ අඩි. පඩාගෙන වටෙන්නේ නැහැ. අයද අර අරක තියෙනවා අත් දෙකම හොද ගන්න පුළුවන්. ඔය උඩ එකට දෙන්නයි ලොකු එකට. මොනව නැතත් ඉරුංගු ටික වගේ. ඉරිඟු නම් තියෙන වැට දිගටම. වැටනේ අර අර බලන්න. ආ මේ වැට තියෙනවා. ඒ ඉරුංගු අතර තක්කාලි බලන්න. අර දැන් ඔය ඕඩි ගෙඩි තියෙන. මේවා කොල කන්න බැරිද දන්නේ නේ. කොල කන්න බෑ උවා. මේ බ්‍රොකොලි නේද? මේවත් ඉතින් මේ ඉවරට කොල ටික තෝරලා ගන්න ලා ටික ඔක්කොම. ඔක හරි රසයි කාලා බලන්නකෝ. නේද අර පැක්කම. බබෙක් කම්මෙන්නද? නෑ ඒක පැටි. ඔව් නේද? ඒක බඩ ලොකුයි. එයාගේ බඩ ලොකුයි. එයා අවලක් තියෙනවා. අර මේ මොනවාද? නෑ මේවා චික් පීස්. උළු වලද මොනවද? නෑ චික් පීස්. කඩල තම්බන කඩල ඒවා දැකලා පුරුදුයි ලංකාවේද? ශ්‍රී ලංකා ඒ වුණාට කෑම නම් අන්තිමයි නේද? දෙන්න කෑම. නෑ මෙයාලා මේ හොඳ කෑම කනවා. පාර්ලිමේන්තුවේ ඉන්න ටිකට වඩා නම් හොඳයි. මේකේ බෝලේ වගේ එකද? මේක කොකුම්බර ගන්න නෙවෙයි අඹ ගෙඩියක් වගේ ගම්මේ. කොහේවා නිකන් මේ භාගයක් කාලාද කොයිද? හොඳ ඒක පිහින්ද? ඒක භාගයක් කාලා. කාලා?
ඔව් ඉතින් මොර කොච්චර වීම මදියද? ෆෝන් එකත් කාපා. ඔව්. අරන් මේ තව එකක් තියෙනවා. මේක හොඳට රස වෙලා තියෙන්නේ. ඔව්. අරගෙන කම්මැලි කම්බර කන්නේ. කම්මැලි දුන්නොත් කන කටේ එබුවක් කනවා. මෙයා පෙට්ටියම්ම ගෙනල්ලා. පොඩක් එන්නයි. ඔය මොනවද ගත්තද කණ්ඩ? ඔය අරගෙන එමු. ඔව්. හරි හරි. ඔයා යන්න මගේ බෑග් එක මේක කියලා දෙන්න. أكتب بصل يا عادل 10 ريال ولا كبير مش ها මේක අල්ලගන්න. 35 يا عادل නැත්නම් 5 ريال ايه 35 මෙයා සයිස් එක කොහමද? මේ කීයද මේ බෑග් එක? 20යි. මේ කිලෝ එකක් නෙවෙයි. Hey there. bonus kilo sa kilo. Subscribe to my channel Ada kam? and also press this bell icon. Kapsas.